අයිබෝවන් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ විශේෂ වූ දෙයක් ගැන. එතකොට ඔයගොල්ලන්ට මේක ඉතාම වැදගත් කියලා මම හිතනවා. පොඩ්ඩක් බලලා මේක තියාගත්තොත් කවදා හරි ජීවිතේ මේවා ඔයගොල්ලන්ට වැදගත් වෙයි. එතකොට මම අද කතා කරන්නේ රාජ්‍ය සේවයෙන් අපිට ලැබෙන විවිධාකාර වූ සේවාවන් අතරින් පුංචි සේවාවක් පිළිබඳව මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුවා. මොකද ගොඩාක් දෙනා මේවා දන්නවත් ඇති, සමහරු නොදන්නවත් ඇති. සමහරු නොදැනුවත්කම හන්ද මේ ප්‍රතිලාභ ලබා ගන්න බැරි වෙන්නත් ඇති. ඒ හින්දා අපි මේ පිළිබඳව දැනුවත් වෙලා ඉමු. එතකොට අපි අද කතා කරන්නේ ස්වභාවික විපත් වලට රජයේ කරන ගෙවීම් පිළිබඳව. මේක මෙහෙමයි. දැන් අපි ස්වභාවික විපත් වලට ලංකාවේ අයිති වෙනවා ගම් වතුර, සුලිසුලන්, නායම්, චණ්ඩමාරුත වගේ දේවල් මේ අයිති වෙනවා ලංකාවේ. එතකොට ලෝකේ නම් ගොඩාක් දේවල් තියෙනවා තව. මේ මොකද ගිනි ගැනීම් ලංකාවේ ගිනි ගැනීම් අයිති වෙනවා. මං කිව්වේ මේ ලැබු ගිනි, එතකොට භූමිකම්පා වගේ දේවල් ලංකාවේ තාමට නැහැ. ඉදිරියේදී කියන්න පුළුවන් කමකුත් නැහැ. ඉදිරියේදී ඒවා આવොත් ඒවත් ස්වභාවික විපත් යටතේ තමයි අයිති වෙන්නේ. කොට මේ ස්වභාවික විපත් වලින් අපේ රටේ ජනතාවට වෙනමනේ යම්කිසි හානියක්. ඒ කියන්නේ හිතන්න ජීවිත හානියක් වෙන්න පුළුවන්, දේපල හානියක් වෙන්න පුළුවන්. ඒ සියලුම දේවල් වලට රජයෙන් ගෙවීමක් කරනවා. ඒ පිළිබඳව සමහර මිනිස්සු දන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්කම නැහැ. ඒවට යොමු වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක චුට්ටක් බලලා තියාගන්න කියලා කියන්නේ. පස්සේ කාලෙක හරි ඕගොල්ලන්ට මේක පිළිබඳව වැදගත්කමක් තියෙයි කියලා හිතලා. එතකොට දැන් අපි හිතන්න අපේ ගෙදරක පොඩි හුළඟකට උනත් ගහක් කඩාගෙන වැහලා සීට් ටිකක් කැඩිලා යන්න පුළුවන්. එතකොට බිත්ති වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි දේවල් අපිම කරගන්නවා. ඒක හොඳයි, නරකක් නැහැ. ඒ වුණාට ඒකට රජයෙන් ගෙවීමක් කරනවා කියලා අපි දන්නේ නැහැ. ඒ හින්දා මේ පිළිබඳ දැනුවත් වෙලා ඉන්න එක වැදගත් කියලා මම හිතන්නේ ඒකයි. සමහරට ඔයගොල්ලොත් සල්ලි නැති වෙන්න පුළුවන් නේද? අපි අතේ හැමදාම සල්ලි තියෙන්නේ නැහනේ. ඒ නිසා අපි ළඟ සල්ලි නැති හැම වෙලේකම ඒකට පිටිට තමයි රජයේ මේ වගේ මේ වරප්‍රසාදයක් ලබා දීලා තියෙන්නේ. අපි ඒ වරප්‍රසාදයෙන් හින්දා ලබා ගන්න ඕනි. ඔයගලන්ට පුළුවන්කමක් අපිට පුළුවන්කමක් තියෙනවා නම් හදාගත්තට ප්‍රශ්නකුත් නැහැ. කොහොම වෙතත් අපි මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න එක වැදගත්නේ. ඒ හින්දා දැනගන්න මේකේ දැන් අපි දේපල හානිය යටතේ දැන් අපේ ගෙදරකට වෙන හානිය උපරිම ලක්ෂ 25ක් වෙනකම් රජයෙන් ගෙවීමක් කරනවා. හානියක් වෙන දෙයකට. දැන් අර අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ ටකරමක් වගේ ගියත් ලක්ෂ 50යි කිව්වනේ. ඒක නම් මේ යටතට අයිති වෙන්නේ නැහැ. ටකරම හුළඟ ගියත් ඇත්තටම ගෙවීමක් කරනවා. ඒ හින්දා තමයි ඒ කියන්නේ නැත්තේ. මේ අපි දැන් දේපල හානි වල උපරිම ලක්ෂ 25ක් වෙනකන් ගෙවන නිසා ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ගමේ ග්‍රාම නිලධාරී හරහා ග්‍රාම නිලධාරී දැනුවත් කරලා ඒ කියන්නේ මේ ආපදා සිද්ධිය වෙච්චි වහාම ග්‍රාම නිලධාරී දැනුවත් කරන්න ඕනේ. එහෙම නොවුනොත් ඔයගොල්ලන්ට ඒ වරප්‍රසාද ගන්න පුළුවන් කමක් නැහැ. මොකද පැය 24ක් ඇතුළත ඔයගොල්ලන්ගේ ගමේ ග්‍රාම නිලධාරීවරයා අනිවාර්යෙන්ම අදාළ ස්ථානයේ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ශික්ෂණ කාර්යාලය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දැනුවත් කරන්න ඕනි මේ ක්‍රියාවලිය. කියන්නේ මෙහෙම ආපදාවක් සිද්ධ වුණා කියන එක. ඊට පස්සේ තමයි ඔයගලන්ට වරප්‍රසාද ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයගලන්ට බැරි වෙලා හරි ඔක දවස් 5ක් 6ක් ගිහිල්ලා කිව්වොත් එහෙම ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක වෙච්චි වහාම ග්‍රාම නිලධාරිවරයාට ෆෝන් එකෙන් දැනුම් දීමක් කරන්න. ඒ හොඳටම ඇති ෆොටෝ ටිකක් ගහලා තියාගන්න. මේ ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ආස්පස් කළා ඔයගොල්ලන්ගේ වියදමෙන් ඒවා හැදුවත් ඊට පස්සේ ආයුධම්පත් යොමු කරලා ආයුධම්පත්‍ර හරහා ඔයගොල්ලන්ට පුළුවන්
ඒකට නිසි තක්සේරුවක් අරගෙන ඒක තක්සේරු කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එනවා. ඒ තක්සේරු කරලා ඒ වටිනාකම ගන්න පුළුවන්. දැන් ඉස්සර තක්සේරුවට වඩා දැන් තක්සේරුව අද මිලටම කියන්නේ සීට් එක අද පවතින මිලටම තක්සේරු කරලා දෙනවා. ඒ හින්දා මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න කියලා. හරි දැන් අපි කතා කරමු ජීවිත හානි සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගෙදර ඉන්නකොට හරි කොහේ හරි ඉන්නකොට ස්වභාවික විපතකින් ජීවිත හානියක් වුණොත් කියන්නේ උදාහරණයකට මම ගත්තේ ගහක් කඩාගෙන වැන්නොක් කියලානේ. වෙන්න එපා ඒ වගේ දෙයක් ඔයගොල්ලෝ කාටවත්ම මම කියන්නේ මේ උදාහරණයකට වුණොත් බැරි වෙලා හරි ජීවිත හානියක් ඒකෙදි මේ ඔයගොල්ලන්ට පුළුවන් ඉල්ලීමක් කරන්න උපරිම ලක්ෂ 10ක් ගෙවනවා ජීවිත හානියකට. තුවාල වුණාට නම් ගෙවීමක් කරන්නේ නැහැ. ඒකත් දැනගෙන ඉන්න ඕනේනේ. නැත්තම් ග්‍රාම නිලධාරිට ඔයගොල්ලෝ කෑ ගහයි ගිහිල්ලා තුවාලයක් වුණා සල්ලිකෝ කියලා. ඒ හින්දා ඒකත් දැනගෙන ඉන්න. ඔයගොල්ලන්ට ගහක් කඩාගෙන වැහැල්ලා මම මේ උදාහරණයක් ගත්තේ ගහක් කඩාගෙන වැටිච්ච එකනේ. ඒ වැහැල්ලා ඔයාට නිවසේ ඉන්න බැරිම තත්ත්වයක් තියෙනවනම් ඕගොල්ලන්ට පුළුවන් Taman කැමති නිවස පදිංචි වෙන කියන්නේ මේ ඥාති නිවාසික වගේ ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න අසල්වාසී නිවාසික ඉන්නවනම් එහෙම ඉන්නවනම් එතකොට ඒවට වියලි සලාක මල්ලක් ඒ කියන්නේ ඔයගොල්ලන්ට කෑමට වියලි සලාක මල්ලක් රජයෙන් ලබා දෙනවා. ඒක ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්න සමාජික සංඛ්‍යාව අනුව වෙනස් වෙනවා. ඒක 10500 වගේ වෙනකන් සමාජික පහක් ඉන්නවනම් සතියකට 10500ක් වගේ අන්න එහෙම ගෙවීමක් කරනවා. එතකොට ඔයගොල්ලන්ට ඒ කොහෙවත්ම ඉන්න තැනක් නැත්තම් ඔයගොල්ලොන්ව සුරක්ෂිතව තියන්න සුරක්ෂිත මධ්‍යස්ථාන කලින්ම හඳුනා ගැනීමක් කරලා තියෙනවා අදාළ කොට්ටාස වලට. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ වෙනකොට දැනුවත් නැතුව ඇති. ඕගොල්ලන්ට ඒ කියන්නේ ඔයගොල්ලෝ ඉන්න ප්‍රදේශයේ අවට කොහේ හරි සුරක්ෂිත මධ්‍යස්ථානයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හඳුනාගෙන තියෙනවා. ඒක ඉස්කෝලයක්, පන්සලක් වගේ තැනක් වගේ පොදු තැනක් ගොඩක් වෙලාවට තැනක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක ඔයගොල්ලන්ට රඳවලා තියලා පිසු ආහාරය කියන්නේ කෑම දෙන්න රජය බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ රජයෙන් ඔයගොල්ලන්ට වෙනුවට සල්ලි ප්‍රතිපාදන වෙන් කළා කෑම බීම දෙනවා. ඔයගොල්ලෝ නැවත ආපහු ඒ නිවසට සුරක්ෂිත මේ නිවස හදාගෙන යනකම් ඔයගොල්ලන්ට කෑම බීම දෙන්න රජයෙන් සල්ලි වෙන් කළා තියෙනවා. මේ පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත්ද කියන්න මම දන්නේ නැහැ. ඒත් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි කියලා මම හිතුවා. ඒ හින්දා ඔයගොල්ලන්ට තවත් මේ ගැන කතා කරන්න තියෙනවා. පහුගිය කාලේ ගොඩාක් දුරට ලොකුවට සිද්ධ වෙච්ච දෙයක් හන්දා නායයන් සම්බන්ධයෙන් මම වෙනම එපිසෝඩ් එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මේ ඕගොල්ලන්ට මේ වැඩසටහන් දිගින් දිගටම කරගෙන යන්න ඕගොල්ලන්ට වැදගත් කියලා හිතනවා නම් විතරක් ඔගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. සරණයි ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye bye.